හයි ළමයි, ඔයාලා හැමෝම හොඳින් නේද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද අපි මේ කාලෙකින් බ්ලොග් එකක් අරගෙන ආවේ ජපානයේ තියෙන ලස්සන සකුරා වසන්තය ඔයාලට පෙන්වන්න. ඉතින් බලන්නකෝ ඔයාලත් ලස්සනයිද කියලා. මේ දවස්වල පාරේ යද්දි හැමතැනම පේන්න තියෙන්නේ ලස්සනට මල් වලින් බර වුණු සකුරා ගස් තමයි. ඉතින් මේ සකුරා සමහර තැන්වල තාම පිපිගෙන යනවා, සමහර තැන්වල හොඳටම පිපිලා තියෙන්නේ. ඉතින් අපි යන්නේ අද මේ ලස්සනටම සකුරා පිපිලා තියෙන තැනක් බලන්න තමයි. ඔයාලත් එනවද අපිත් එක්ක මේ ලස්සන සකුරා මල් බලන්න? බලන්නකෝ මේ චූටි මල් හරියට උඩින් වියනක් දාලා වගේ. ඒ තරම් හරිම ලස්සනයි. මේ මල් දිහා බලන් ඉද්දි අපේ හිත හිබේම නිවෙනවා නේද? පුදුම ලස්සනක් තමයි තියෙන්නේ. හරියට අහසේ මල් පිපිලා වගේ. මෙතනින් යද්දි අර ඈතින් පේන පුජකන්දත් එක්ක මේ මල් පේද්දි හරිම ලස්සනයි. පුජකන්දටත් මේ මල් හරිම ලස්සනක් තමයි එකතු කරලා තියෙන්නේ. නම් මම දැන් මෙතන ඉඳන් කතා නොකර ඉන්න. ඔයාලා බලන්නකෝ මේ මල් වල තියෙන සුන්දරත්වය. මේ මල් වලින් පරිසරයට ලැබිලා තියෙන සුන්දරත්වය. සකුරා පිපිලා පිරුවට සදරා ආමග සැරසුවා. නොවිදසුන් වඩන සිතකුත් නැතුවා. මානුග හටතුන් ඒ සෙනෙහෙ වෙලුණා. පාටගෙන මාසිතංකනා හිනහෙන්න දෙනුවන් අයා පාළුව මකනා කවියක්සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදි රැඳීදිවි නම් ඔබ කිසිදාමා සිත නොතලා රැඳේවි නම් මියන තුරා ආදරේ කියන්නම්. මේ බලන්නකෝ රෝස පාටයි සුදු පාටයි වර්ණ ගැලපීම. ඒ වර්ණ දෙක එකතු වෙලා පුදුම ලස්සනක් තමයි මෙතනට එකතු කරලා තියෙන්නේ. ඉතින් සීත කාලෙදි සකුරා ගස් මෙච්චර ලස්සනයිද කියලාවත් අපිට හිතෙන්නේ නෑනේ. ඊයන සීත කාලේ අමාරුවෙන් දරාගෙන ඉඳලා වසන්ත කාලේ ලස්සනට පිළිසෙනවා නේද? සකුරා ගස් වගේ අපිත් අපේ ජීවිතේ අමාරු කාල හයියෙන් අල්ලගෙන දරාගෙන ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් අපේ ජීවිතවලටත් ලස්සන වසන්ත කාලයක් උදා වෙනවා අනිවාර්යෙන්ම. ඒ හින්දා ඔයාලා මොනහරි ප්‍රශ්නකින් ඉන්නවනම් ඒ අමාරු කාල හරි ලස්සනට දරාගෙන ඉන්න. එතකොට ඔයාගේ ඉස්සරහ කාලේ වසන්ත කාලයක්ම වෙයි. කටුමතින් යන ජීවිතේ මල්වලින් අපි සරසමු. ඔබේ හැඟුම් මගේ කියා සමසිතින් අපි විඳගමු.
මගේ ප්‍රේමය නුඹටම කඩන් වැටෙන පුංචි තරුවක් දෙස බලන් මම හිතන්නම් සසර ගනුදෙනු ඉවර වෙනකම් නුඹම විතරක් පතන්නම් මල් පව ගැසිලා අපේ බ්ලොග් එක ඔයාලා ආසාවෙන් බලන් හිටියනම් ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම අපේ මේ පුංචි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි ඔයාලා හැමෝටම ආදරේ. ආයෙත් දවසක ලස්සන බ්ලොග් එකකින් හමු වෙන තුරු ඔයාලා හැමෝම සතුටින් ඉන්න ඕනේ.